සුබ දවසක් ඩොක්ටර් යමහා. අද අපිට මේ වෙලාව තියෙන version 3 වර්ගයේ බයික් එකක්. මේ කස්ටමර්ගේ කම්ප්ලේන් එක උනේ එයාගේ මීටර් පැනල් එකේ ABS ලයිට් එක පත්තු වෙන එක. අපි සාමාන්‍ය විදියට බයික් එක ස්කෑන් කරලා බැලුවා. ස්කෑන් කරලා බැලුවාම ABS වලට අදාළව ෆෝල්ට් කෝඩ් 6ක් පෙන්නනවා. 6ව ෆෝල්ට් කෝඩ් එකේ පළවෙනිම ෆෝල්ට් කෝඩ් එක අරගෙන තියෙන්නේ ABS මොඩියුලේටර් එකට අදාළව. දෙවෙනි ෆෝල්ට් කෝඩ් එක ෆ්‍රන්ට් වීල් සෙන්සර් එකේ. තුන්වෙනි ෆෝල්ට් කෝඩ් එකත් ආයෙත් මොඩියුලේටරට අදාළව තමයි අරගෙන තියෙන්නේ. ආයෙත් හතරවෙනි ෆෝල්ට් කෝඩ් එකත් ෆ්‍රන්ට් වීල් සෙන්සර් එකේ. පස්වෙනි ෆෝල්ට් කෝඩ් එකත් ෆ්‍රන්ට් වීල් සෙන්සර් එකේ. හයවෙනි ෆෝල්ට් කෝඩ් එකත් ආයෙ අරගෙන තියෙනවා මොඩියුලේටරට අදාළව. පැහැදිලිවම අපිට මේ ෆෝල්ට් කෝඩ් තුන බැලුවහම 6 බැලුවහම මොඩියුලේටර් එකට අදාළව ආපු හැම ෆෝල්ට් කෝඩ් එකකම තියෙන්නේ පවර් සප්ලයි එකේ ප්‍රශ්නය. මේ කස්ටමර්ගේ අතින් වෙලා තියෙන්නේ බයික් එකේ බැටරිය ඩෙත් වෙලා බයික් එක යා තල්ලු කරලා තමයි ස්ටාර්ට් කරලා තියෙන්නේ. බයික් එක තල්ලු කරලා ස්ටාර්ට් කරපු ගමන් මේ වගේ ෆෝල්ට් කෝඩ් එන්න පුළුවන්. ඒ කියන්නේ පවර් එක ලොස් වෙලා තමයි මේ ෆෝල්ට් කෝඩ් එක ඇවිල්ලා තියෙන්නේ. මේ ෆ්‍රන්ට් වීල් සෙන්සර් එකෙන් එන ෆෝල්ට් කෝඩ් නම් සාමාන්‍යයෙන් පවර් එක ලොස් වුණාම එන්නත් පුළුවන්. නැත්නම් වීල් සෙන්සර් එක ඩැමේජ් වුණාම එන්නත් පුළුවන්. අපිට තීරණයක් ගන්න පුළුවන් ෆ්‍රන්ට් වීල් සෙන්සර් එක වැඩ කියලා 50%ක විතර අපිට ප්‍රූෆ් කරගන්න පුළුවන් ස්පීඩෝමීටර් එක වැඩ නිසා. ස්පීඩෝමීටරේ වැඩ වුණත් ෆ්‍රන්ට් වීල් සෙන්සර් එකෙන් ABS මොඩියුලේටරයට වෙන්න ඕන දේ වෙන්න නැති වෙන්න පුළුවන්. ඒක අපිට හරියටම චෙක් කරගන්න පුළුවන් ඔසිලොස්කෝප් එකක් භාවිත කරලා. අපි ඔසිලොස්කෝප් එකක් මේකට පාවිච්චි කරලා මේ සෙන්සර් එක වැඩද කියලා හරියටම ප්‍රූෆ් කරගෙන තමයි සෙන්සර් එක රීප්ලේස් කරන්නේ. මොඩියුලේටර් එකට අදාළව තියෙන ෆෝල්ට් කෝඩ් තුනට අපි පවර් එක චෙක් කරලා පවර් සප්ලයි එක චෙක් කරලා අපි මේ ගැටලුව හරියටම निराකරණය කරගන්න ඕන.